රටවැසියන්ගේ ආයු වැඩෙන්ටයි ආයු බොහෝ වේවා. මේ මොහොතේ අප හැම දිනාගේම ප්‍රාර්ථනයයි. උදා වෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වන්නේ වෙනදාට වඩා වෙනස් තත්වයක් යටතේ. ඒ ශ්‍රී ලංකාවද ඇතුළුව මුළු ලෝකයේම කොරෝනා වෛරසයේ බලපෑමට යටත් වීම හේතුවෙන්. එක නැකතකට මුළු රටම වැඩබැරූ සියල්ලන්ම වැඩ ආරම්භ කළ අලුත් අවුරුද්ද මෙවර අප සමරන්නේ අභියෝග රැසක් මැදින්. එහෙත් කෝලා නම් සුපුරුදු විදිහට අලුත් අවුරුද්දේ පණිවිඩය රැගෙන ඇවිත් සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම ජ්‍යොතිෂයට අනුව අලුත් අවුරුද්ද උදාවීම ලෙස අප සලකනවා. ඊර සඳ මුල් කරගනිමින් සිදු කෙරෙන අවුරුදු චාරිත්‍ර දිනෙන් දින විවිධ වෙනස්කම් වලට මුහුණ දෙමින් පැවත එන අතර අවුරුදු චාරිත්‍ර අද වන විට සමරන්නේ කෙසේද? මේ ජනශ්‍රුත පරීක්ෂක ගුණසේකර ගුණසෝම. අපේ අවුරුදු සිරිත් විරිත්වල පරණ අවුරුද්ද, අලුත් අවුරුද්ද, නෑගම් යෑම, රැකී ආරක්ෂා සඳහා පිටත් වීම මේ සියල්ලම දෙමළ හින්දු සමාජයේ අලුත් අවුරුද්ද සඳහා දක්නට ලැබෙන කාරණා. පොඩි වෙනස්කම්, ඒ වගේම නැකත් හෝරාවන වෙනස්කම්, මේවා කරන රටාවේ වෙනස්කම් තිබුණාට මේ සියල්ලේම පොදු බවක් අපි දකින්න ලැබෙනවා. වෙනදා මෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මහ ඉහළින් සමරන්නට ශ්‍රී ලාංකිකයන් සූදානමින් සිටියත් මෙවර කොරෝනා වෛරසය ඊට හරස් වෙලා. කුමන අභියෝග පැමිණියත් නිවසේ සිට අවුරුදු චාරිත්‍ර ඔබ අකුරටම ඉටු කරන්නට සූදානම් බව අප හොඳින් දන්නවා. ඊට සහායක් වෙමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ වෙත සිංහල අවුරුදු නැකත් චාරිත්‍ර ගෙන ඒමටයි මේ සූදානම. අවුරුදු චාරිත්‍ර 2020 අවුරුදු උදාවල 2020 අප්‍රේල් මාස 13 වන සඳහා ශ්‍රී ලංකා වේලාවෙන් අපරභාග 8:23ටද සිඩ්නි, කැන්බරා, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ හෝබාට් නගරවල වේලාවෙන් රාත්‍රී 12:53ටද ඇඩිලේඩ් සහ ඩාවින් නගරවල වේලාවෙන් රාත්‍රී 12:23ටද පර්ත් නගරයේ වේලාවෙන් රාත්‍රී 10:53ටද අලුත් අවුරුද්ද උදා වේ. පුණ්‍ය කාලය සිඩ්නි, කැන්බරා, මෙල්බර්න්, බ්‍රිස්බේන් සහ හෝබාට් නගරවලට අප්‍රේල් මාස 13 වන සඳහා අපරභාග 6:29 සිට පසුදින පූර්වභාග 7:17 දක්වාද ඇඩිලේඩ් සහ ඩාවින් නගරවලට 13 සඳහා අපරභාග 5:59 සිට පසුදින පූර්වභාග 6:47 දක්වාද පර්ත් නගරයට 13 වන සඳහා අපරභාග 4:29 සිට පසුදින පූර්වභාග 5:17 දක්වාද පුණ්‍ය කාලය බැවින් එම කාලය ආරම්භ වීමට පෙර සියලු වැඩ අතහැර පුණ්‍ය කාලයේ පෙර භාගය තුල ආගමික වතාවත් වල යෙදීමත් පුණ්‍ය කාලයේ අපර භාගය තුල ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර අනුභවය ආදී චාරිත්‍ර ඉටු කිරීම යෝග්‍ය වේ. ආහාර පිසීම අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ඒ නගරවල සම්මත ඔරලෝසු වේලාවෙන් පහත සඳහන් වේලාවන්ට ලිප ගිනි මොළපා, කිරිබතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අගලාද පිළියෙල කර ගැනීම මැනවි. සිඩ්නි පූර්ව භාග 5:33, කැන්බරා පූර්ව භාග 5:41, මෙල්බර්න් පූර්ව භාග 5:59, බ්‍රිස්බේන් පූර්ව භාග 5:19,
හෝබාට් පූර්ව භාග 5:55. ඇඩිලේඩ් පූර්ව භාග 5:39. ඩාවින් පූර්ව භාග 5:56. පර්ත් පූර්ව භාග 7:15. වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය. අප්‍රේල් මාස 14 වන අඟහරුවාදා රතු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ඒ නගරවල සම්මත ඔරලෝසු වේලාවෙන් පහත සඳහන් වේලාවන්ට සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය වෙනවි. සිඩ්නි පූර්ව භාග 6:44. කැන්බරා පූර්ව භාග 6:54. මෙල්බර්න් පූර්ව භාග 7:12. බ්‍රිස්බේන් පූර්ව භාග 6:31. හෝබාට් පූර්ව භාග 7:08. ඇඩිලේඩ් පූර්ව භාග 6:54. ඩාවින් පූර්ව භාග 7:19. පර්ත් පූර්ව භාග 8:34. හිස තෙල් ගෑම අප්‍රේල් මාස 15 වන බදාදා පොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ඒ නගරවල සම්මත ඔරලෝසු වේලාවෙන් පාද සඳහන් වේලාවන්ට හිසට කුහුඹපත්ද පයට පොළොන්පත්ද තබා තෙල් සහ කුහුඹපත් විෂ මිශ්‍ර නානුතකා ස්නානය කිරීම මැනවි. සිඩ්නි පූර්ව භාග 9:11. කැන්බරා පූර්ව භාග 9:20. මෙල්බර්න් පූර්ව භාග 9:38. බ්‍රිස්බේන් පූර්ව භාග 9:01. හෝබාට් පූර්ව භාග 9:32. ඇඩිලේඩ් පූර්ව භාග 9:32. ඩාවින් පූර්ව භාග 9:54. පර්ත් පූර්ව භාග 9:31. මේ මොහොතේ උදා වී ඇති අභියෝග කඩිනමින් ජයගෙන ඔබ සැමට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි යන්න අපගේ ඒ කායන ප්‍රාර්ථනයයි. සහයෝගීතා අනුග්‍රහය ඉවෙන්ට් 360. එවුනගේ දස අතේ ඡාමයේ ගීතයේ එවුනගේ දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ ඡාමයේ ගීතයේ එවුනගේ දස අතේ ඡාමයේ ගීතයේ එවුනගේ දස අතේ කිරි ඉතිරේවා නව වසරේ කිරි ඉතිරේවා නව වසරේ